හායි කොහොමද ඉතින් අපි ඉස්සරහට අපේ ලයිෆ් එකේ යද්දී මේ දැනුම කියන දේ වැදගත්නේ. හැමදාම අපි මොන හරි ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න නැතුව ඉස්සරහට යන්න බෑ. පරණ අයිඩියාස් තියාගෙන ඉස්සරහට යන්න බෑ. මොකද ලෝක වෙනස් වෙද්දී අපිත් ඒකම වෙනස් වෙන්න ඕනේ. ඉතින් හැබැයි දැන් සමහරක් අය ඉන්නවා එච්චර ලොකුවට ඉගෙනගෙන නෑ. සමහරට O level fail, A level fail. ඉතින් එහෙම අය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය හිතන් ඉන්නවා වෙන්න පුළුවන් අපිට කවදාවත් උඩට යන්න බෑ, දියුණු වෙන්න බෑ. එහෙම එකක් නෑ. දැන් ලෝක වෙනස් වෙලා තියෙන්නේ. දැන් හරි ලේසියෙන් තමුන්ට නොලෙජ් එක ඕනම දෙයක් ඉන්ටර්නෙට් එකේ ඉගෙන ගන්න පුළුවන්. භාෂාවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සබ්ජෙක්ට් එකක් මොකක් හරි ඕනම දෙයක් ඕනම ටෙක්නොලොජි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඔක්කොම දේවල් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒකින් තමුන්ගේ උනන්දු විතරයි අවශ්‍ය. මම උනත් දන්නේ නැති දේවල් හැමදාම ඉගෙන ගන්නවා. මම උනත් එහෙම ලොකුට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. හැබැයි ඉගෙන ගන්නවා. දන්නේ නැති දෙයක් තියෙනවනේ ඉගෙන ගන්නවා. ඉතින් ඒකින්ද ඔයා O level fail, A level fail ඒව අදාළ නැහැ. ලෝක වෙනස් වෙලා තියෙන්නේ ඉස්සරහට යන්න ලේසි. තමුන්ගේ උනන්දුව තමයි ඕනේ. දන්නේ නැත්තම් ඉන්ටර්නෙට් එකට ගියා ඉගෙන ගත්තා. දැන් මම දන්නේ නැති ඉංග්‍රීසි වචනයක් තියෙනවා නම් මම කරන්නේ ට්‍රාන්ස්ලේට් කරලා බලනවා. ඉතින් හරි සරලයි. ඩික්ෂනරි මේ පෙරලා ඉන්න ඕනේ නැහැ ඉස්සර වගේ. විනාඩියෙන් තප්පර කීපෙන් වචනේ මීනින් එක දන්නවා අපි. ඉතින් ඒ වගේ උදාහරණයක් මම කිව්වේ. ඒ වගේ ඕනම දෙයක් සම්බන්ධයෙන් දන්නේ නැත්තම් හරි සරලයි. තව කෙනෙක්ගේ උදව් ඕනේ නැහැ. දැන් මේ ලෝකේ ඉන්ටර්නෙට් එක තියෙනවනේ. අවශ්‍ය දේ ටක් ගාලා තප්පර කීපෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම බිස්නස් එකක් වුණත් තමුන්ට අයිඩියා එකක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් ඒක ගැන හොයන්න. මාස කිහිපයක් හරි කමන්නේ හොයන්න. ඊට පස්සේ හෙව්වට පස්සේ වාට ෂුවර් එකක් ආපම දැන් මන් නොලෙජ් එක මං ගාව තියෙනවා. දැන් ප්‍රැක්ටිකල් තමයි ටෙස්ට් කරලා බලන්න ඕන. අන්න එතකොට පොඩ්ඩියට පටන් ගන්න. ලොකුවට පටන් ගන්න එපා. මේ උදාහරණයක් මං කිව්වේ. ඉතින් ඕනම දෙයක් ඕනම ශ්‍රේෂ්ඨයක ඕනම දෙයක් තමුන්ට ආසාව තියෙනවා නම් ඉගෙන ගන්න පුළුවන්. ඉස්සර වගේ නෙමෙයි. දැන් ලෝකෙ වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මම උනත් එහෙමයි. හැමතිස්සෙම මොන හරි දෙයක් ඉගෙන ගන්නවා. දන්නේ නැති දෙයක් වචනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන බිස්නස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි තොරතුරක් වෙන්න පුළුවන්. ඉතින් මට පුළුවන් විදියට මම දන්නේ නැති දේවල් ඉගෙන ගන්නවා. දැන් අලුතෙන් ඔය ඇවිල්ලා තිනවා chat GPT වගේ දේවල්. තව එක එක apps තියෙනවා. ඉතින් ඒ වලින් අපිට chat කරලා ඕන දෙයක් ඉතා ඉක්මනින් තප්පර කීපෙන් නොලෙජ් එක ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද නොලෙජ් එක අපි ළඟමයි තියෙන්නේ. අපේ උනන්දුව තමයි වැදගත් වෙන්නේ. මොකද ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර තොරතුරු හොයාගන්න අමාරුයි. දැන් එහෙම නැහැ. දැන් තප්පර 5න් 10න් ඉතින් ඕන නොලෙජ් එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මටත් හිතුණා ඒ ගැන කතා කරන්න ඕනේ කියලා. ඒකයි මේ වීඩියෝ එක කරේ. ඒකින්ද ඔයාලගේ උනන්දුව වැඩි කරගන්න. මොකද මේ ටාගට් වලට අපේ ලයිෆ් එකේ යද්දී ඔය දැනුමනේ ඉතින් අවශ්‍යනේ. දැනුම නැත්තම් මුකුත් කරගන්න බෑ. ඒකින්ද දැනුම හැමතිස්සෙම වර්ධනය කරගත්තොත් ඒක කොයි වෙලාවෙ හරි ලයිෆ් එකේ ඉස්සරහට වැදගත් වෙනවා. දැන් අද ඉගෙන ගන්න දේ තව අවුරුදු 5කින් අපිට ප්‍රයෝජනයක් තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහනේ. ඒකින්ද නිකන් ඉන්න ලාවට පොඩ මොන හරි දන්නේ නැති දේවල් අවට තියෙන දේවල් ඉගෙන ගන්න. මොකද මේ කම්මැලි වුණොත් මුකුත් කරන්න බෑ. ඔය කම්මැලිකම ආවොත් ලයිෆ් එකේ ඉවරයි. මොකද ලෝක ඉස්සරහට යද්දී අපි නිකන් ඔහේ නිදාගෙන ඉන්නවා. එහෙම නැහැ. පොඩ ෆිල්ම් එකකුත් බලන්න පොඩ දෙයක් ඉගෙන ගන්න පොඩ්ඩක් ලෝකෙ ගැන විවෘතව බලන්න මයින්ඩ් එක ඕපන් එකකින් ඉන්න. එතකොට ටික කොහොම යද්දි ඉස්සරහට යද්දි ලයිෆ් එකේ ඉස්සරහට යන්න පුළුවන්. ඒකෙන්ද මොකද මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මේ අර හොයන්නේ නැහැ තොරතුරු. නිකන් ඔහේ ඉන්නවා. එතකොට අන්තිමට දන්නේ නැහැ මොකුත්. ඉතින් එහෙම ඕනේ නැහැ. නිකන් නෝමල් එකේ පොඩ නිකන් එදින්දා ජීවිතේ මේ ඉස්සරහට යද්දි ඉගෙනගෙන යන්න. එතකොට අවසානයේ වාට කිසි අවුලක් නැහැ. ඉස්සරහට යන්න පුළුවන්. හරි ඉතින් මට ඒක පොඩ්ඩක් හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න උනේ කියලා. ඒකයි මම මේ වීඩියෝ කරේ. ආයෙත් මම ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් එන්නම්. හැමෝටම සුබ දවසක්.